කළුතර නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවෙන් වම්පසට හැරි පලාතුට පාරෙන් සැතුම් 1 කාලක් පවන දුර ගෙවා පැමිණෙන්නෙකුට රිච්මන්ඩ් මන්දිරයේ වෙත ළඟා වෙන්න පුළුවන්. මහා කළු සිංහලයා නමින් ප්‍රසිද්ධියට පත් මහාධන කුවේරයෙකු වූ නානායක්කාර රාජවංශල අප්පුහාමිගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන නම් පණිකාර මුදලිතුමාණන් විසින් මේ දෙවැන්ත මන්දිරය නිර්මාණය කර තිබෙනවා. මේ සම්පූර්ණ කතාව 1889 සිට 1947 තෙක් ඉංග්‍රීසි පාලන සමය මුල් කරගත් එකක්. මුදලිතුමා එංගලන්තයේ අධ්‍යාපනය නිම කර පැමිණ ලංකාවේ පණිකාර මුදලි තනතුර භාරගත් පසු තම මිතුරෙකු වූ ඉන්දියාවේ රාජරාජේශ්වර සේතුපති හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු වාසය කළ මහා මන්දිරය දැක සතුටට පත් වූවා. එහි සැලැස්ම ඔහුගෙන් ඉල්ලුවත් එය තමන්ට දීමට තම මිත්‍රයා අකමැති වූ නිසා ශ්‍රී ලංකාවේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු යවා එම මන්දිරය දැක බලා සැලැස්ම නිර්මාණය කිරීමට කටයුතු කළා. ඒ අනුව තමයි මේ මන්දිරය නිර්මාණය වුණේ. රිච්මන්ඩ් මන්දිරයේ තිබෙන ඉඩම අක්කර 42කින් යුක්තයි. සේවක කාමර හැර කාමර 16ක්, උළු අහු 99ක්, ජනේල 38ක්, විශේෂ විසිත්ත කාමර, බැල්කනි, විශාල නර්තනාගාරයක්, මැද මිදුලක් මේ මන්දිරයට එකතු කරලා තියෙනවා. මෙහි ඇති විශේෂම තාක්ෂණික උපක්‍රමය වන්නේ ස්වභාවික වායු සමීකරණ ක්‍රමවේදයයි. කළු ගඟෙන් එන සීතල සුළං මන්දිරය තුළට පැමිණෙන ආකාරයටත් වර්ෂාව ඇතිවිට වැටෙන ජලය මන්දිරය තුළ සීතල වැඩි කිරීමටත් කටයුතු කර තිබෙනවා. මෙහි කාමරයක් තුළ හෝ ඉන් පිටතට ශබ්දය පිට නොවන ආකාරයෙන් ශබ්ද ප්‍රතිරෝධී ක්‍රමවේදයක් නිර්මාණය කර තිබෙනවා. බුරුමයෙන් ගෙන්වාගත්තු තේකලී භාවිතා කරලා මන්දිරයේ ඇතුළත බොහෝ දැවමය නිර්මාණය කර තිබෙනවා. නානකාමර උපාංග එංගලන්තයනුත් ටයිල් සහ ජනෙල් වීදුරු ඉතාලියන් සහ ස්කොට්ලන්තයනුත් ආනයනය කර තිබෙනවා. මුදලිතුමාණන් විවාහ වෙන්නේ ක්ලැරිස් සූරිය බණ්ඩාර කුමාරිය සමගයි. එය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වැඩිම වියදමක් දරා පැවැත් වූ විවාහ උත්සවය. මේ මුදලිතුමාට කුලී හමුදාවක්ද සේවය කර තිබෙනවා. මෙතරම් ධනයක් සහ බලයක් සහිතව කල්ගත කළ මුදලිතුමාගේ කතාව අවසානයේ ශෝකාන්තයකින් අවසන් වෙනවා. වසර ගණනාවක් ගියත් මුදලිතුමාට කුමාරිකාවගෙන් දරුවන් ලැබෙන්නේ නැහැ. මේ නිසා මුදලිතුමාගේ සතුටත් සැනසීමත් කාලයත් සමග දිය වී යනවා. ඒ දුකින් මන්දිරයේ ඉදිරිපිට ඔහු කුඩා දරුවන්ගේ පිළිම නිර්මාණය කරනවා. පසු කාලයේදී මේ මුදලිතුමා තම බිරිඳගෙන් වෙන් වෙලා රිච්මන්ඩ් මන්දිරය හැර දමලා නුවර ක්වීන්ස් හෝටලයේ කාත් කවුරුවන් නැති හුදකලාවේ මේ අනතුරුම කල් ගත කරනවා. බිරිඳත් වයස අවුරුදු 80ක ආයුවලදලා මිය යනවා. ළඟකදී ලබාගත් ලෝ ෂටර් ස්පීඩ් ඡායාරූප පටලයේ පඩිපෙළෙන් බැස එන සියුම් ඡායාවක් සටහන් වී තිබෙන නිසා මන්දිරය තුළ විවිධ අద్භූත සිදුවීම් සිදුවන බවට කටකතා තිබෙනවා. මුදලිතුමාගේ කැමැත්ත පරිදි මේ මන්දිරය දැනට දෙමාපියන් අහිමි දරුවන්ට සෙවන සලසන ආයතනයක් ලෙස පවත්වාගෙන යනවා. එමෙන්ම පෙරපාසලක් හා දෙමළ ජපන් භාෂා උගන්වන ස්ථානයක් විදිහටත් මේ මන්දිරය පවත්වාගෙන යනවා.